එවර්ග්‍රීන් ආයතනයේ අද විශේෂ දවසක්. මේ ටීම් හැම කෙනෙක්ටම ටීම් එකේ ඉන්න නායකයන් ඇතුළු හැම ක්‍රීඩිකාවන්ටම සුබ පතනවා. හොඳ තරගයක් දීලා අද දවස හොඳට එන්ජොයි කරලා හොඳ ස්පිරිට් එකෙන් ටීම් එකක් හැටියට එවර්ග්‍රීන් ෆැමිලියක් හැටියට මේ සාර්ථකව මේ අද දවසේ වැඩ කටයුතු සාර්ථකව නිම කරමු. මම රංජන් ඩිසිල්වා සීනියර් රීජනල් හෙඩ් හැටියට මම මේ අවස්ථාවේදී මේ ක්‍රිකට් ටූර්නමන්ට් එකට සහභාගී වෙනවා. මේ හතරවෙනි වතාවට මම මේ ක්‍රිකට් ටූර්නමන්ට් එකට සහභාගී වෙන්නේ. ෆෙයාර්ෆැක්ස් රක්ෂණ සමාගම කියන්නේ ලංකාවේ විශාලතම රක්ෂණ සමාගමක්. අපේ රක්ෂණ සමාගම මව් සමාගම වන්නේ ෆෙයාර්ෆැක්ස් ෆයිනෑන්ෂල් හෝල්ඩින් කියන මව් සමාගම. ඒ කැනඩියන් සමාගමක්. ඒ වගේම මම මෙම ආයතනයේ එවර්ග්‍රීන් සමාගම සමග සම්බන්ධ වෙන්නේ 2004 සිට 2022 අපිට පළවෙනි ආරාධනාව සමග මෙම ආයතනය සමග අපි මේ ක්‍රිකට් ටූර්නමන්ට් එක දිගින් දිගටම සහභාගී වුණා. මම ඔවුන්ගේ දක්ෂතාවයන් වෙනුවෙන් ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මම ඉතාමත්ම ඔවුන්ට සුබ පතනවා. මේ තරගයේ මගේ බොහොම විශාල ලන්සුවකට තමයි මගේ රටේ අරගන්නේ. මම හිර්මි ෆර්නෑන්ඩෝ HNB ජෙනරල් රක්ෂණ ආයතනය නියෝජනය කිරීමට මම සහභාගී වුණේ. එවර්ග්‍රීන් ආයතනයත් HNB ඉන්ෂුරන්ස් එකත් අතර තියෙන අවුරුදු 6ක වගේ සම්බන්ධතාවයක්. මේ ටූර්නමන්ට් එකට අපි සහභාගී වෙන්නේ 4 වෙනි වතාවට. ඉතින් සතුටු වෙනවා විශේෂයෙන්ම මේ වගේ ටූර්නමන්ට් එකකට සහභාගී වෙන්න ලැබිච්ච එක ගැන. මම රන්ත දිසානායක මම නියෝජනය කරන්නේ සනස ලයිෆ් ආයතනයේ කෝපරේට් ඩිවිෂන් එක. අපි සම්බන්ධ වෙන්නේ එවර්ග්‍රීන් ආයතනය සමග දැන් වසර 3ක කාලයක් සිට අපේ ප්‍රධාන පාරිභෝගිකයෙක් තමයි ඒ අධ්‍යක්ෂක මණ්ඩලය. තම සන්තෝෂයි මේ අවස්ථාව ලැබීම සම්බන්ධව අපි ඉදිරියටත් වැඩ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා එවර්ග්‍රීන් ආයතනයත් සමග. දෙදස් දෙකේදී තමයි ස්ටාර්ට් කරේ පළවෙනියට මේක සොෆ්ට්බෝල් ටූර්නමන්ට් එක. ඒ අවස්ථාවේදී අපිට ස්පොන්සර්ස්ලා හිටියේ දෙන්නයි වගේ. නමුත් අපි දැන් 4 වෙනි වතාවටත් ඒක සංවිධානය කරලා තිබෙනවා. ඒ සඳහා අපිට මේන් ස්පොන්සර් කරනවා HNB ෆෙයාර්ෆැක්ස් ලයිෆ් සනස. ඉතින් අපිට ගොඩක් සන්තෝෂයි මේක හොඳින් හැමදාම හැම අවුරුද්දකම මොන හරි පෙරලියක් වෙලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මියුසික් ටීවී එකත් අපිත් එක්ක ජොයින් වෙලා තියෙනවා මේ පාර. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම සහභාගී වෙච්ච. ජයග්‍රාහී 4 වෙනි වරටත් පැවැත්වෙන ක්‍රිකට් සංග්‍රාමය පැවැත්වෙනවා කටුනායක BY ක්‍රීඩාංගණයේ. ඇත්තටම ඉතාමත් සතුටුයි කණ්ඩායම් තුනක් අති උත්කර්ෂවත් අන්දමින් තරඟ වදිනවා මේ වෙලාවේදී. පිත් එක්ක අනුග්‍රහය දක්වන සියලුම අනුග්‍රහ බෞතුන්ට මෙම තරඟය සාර්ථක කර ගැනීම සඳහා අපිට සහයෝගය දීම පිළිබඳව ආයතනය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. කලින් තිබ්බ තරඟාවලි දෙකක්ම මගේ නායකත්වයට අපි ජයග්‍රහණය කරා. ඒ වගේම මේක ලස්සන සංවිධානය කරා. අපිත් එක්ක එදා ඉඳලා අද වෙනකම් ඉන්න අපිට මේකට මේන් ස්පොන්සර් කරනවා HNB සනස ෆෙයාර්ෆැක්ස්. එයාලට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ টොප් මැනේජ්මන්ට් එකට මේක සාර්ථකව කරගෙන යන්න අපේ ජනිත් සර්, CEO සර්, DM සර්, මැඩම් ඇතුළු අපේ මැනේජ්මන්ට් එකට අපි ස්තුතිවන්ත වෙනවා.
හෙන්රි අමරසිංහ අනුස්මරණ ක්‍රිකට් තරගාවලියේ අවසානයටයි ඔබ මේ එක් වී සිටින්නේ. ඉතින් ග්ලැඩියේටර් ස්ටාර්ස් සහ බ්‍රාවෝ යන කණ්ඩායම් වලින් සමන්විතුණු මේ තරගමාලාව ඉතාම සාර්ථක ලෙස අවසාන තරගය මේ ආකාරයෙන් නිමවට පත් වෙනවා.